එතකොට මේ මහත්ඵල බව ක්‍රමානුකූලව පෙන්නලා තියෙන දක්ඛින විභංග සූත්‍රය. පූජාවක ආනිසංසය මහත්ඵල වෙන්නේ කොහොමද? කරුණ දැක්වුවා පෞද්ගලික දාන 14කින්. ඒ වගේම සංඝසතු දාන 7කින්. පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ආනිසංස දැක්ුවේ ඊටාම පල්ලැහැම තැන ඉඳලා. දැන් බණ අහලා අපි අය මේ දානානිසංස කොච්චරද කොපමණද කියන කරුණු මං හිතන්නේ හුඟක් දෙනෙක් දන්නවා. තිරිසන් සතෙක් උදෙසා යම් කෙනෙක් ආහාර වේලක් පූජා කළොත් තිරිසනුන්ට අපි පූජා කරන්නේ නැහැනේ. ආහාර වේලක් දුන්නොත් ඒ දුන්න පුජ්‍යලයාට ලැබෙන ආනිසංසය අනාගත ජීවිත 100ක විපාක දෙනවා. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නාම අනාගතයේ උපදින ආත්ම 100ක අපට බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා ඊයේ. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගතයේ උපදින ආත්ම භාව 1000ක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ. පෘථග්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් බඩගිනි වේදනාවක් විඳිනවා. ඊළඟට සඳහන් කළා අහසින් යන පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී ඍෂිවරයෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. ඊට අමතරව සඳහන් කළා ඊට පස්සේ තිසරණයි පන්සිලුයි තියෙන උත්තමයෙකුට ආහාර වේලක් ලබා දුන්නා. මෙතන පින්නතනේ තිසරණත් වෙන්නේ ඊළඟ. පන්සිලුත් වෙන්නේ ඊළඟට. තිසරණ විතරක් තියෙන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. පන්සිලුත් තියෙනවනම් ඊටත් වැඩි. අටසිල් මත නම් ඊටත් වැඩි ආනිසංසය. දසසිල් වල නම් ඉන්නේ ඊටත් වැඩි ආනිසංසය. සාමණේර සීලය නම් ආරක්ෂා කරන්නේ තවත් වැඩි ආනිසංසය. උපසම්පදා සීලය මත නම් ඉන්නේ දන් දෙන දායකයට ආනිසංසය තවත් එහා පැත්තට යනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන්ට දන් දෙනකොට නිමක් නැහැ. එතකොට මේ තිසරණ තියෙන කෙනාගේ ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේට පිළිගන්වන දානය දක්වා ආනිසංසය ඉලක්කමෙන් දක්වලා තියෙන්නේ අසංකේයයි කියලා. තිසරණ තියෙන කෙනාට දන් දුන්නත් අසංකේයයි. ලෞතර බුදුරජාණන් වහන්සේට දන් දුන්නත් අසංකේයයි. එතකොට දැන් අපිට හිතෙනවනේ එහෙනම් වෙනසක් නැහැනේ භාග්‍යතුන් වහන්සේම හොයාගෙන යන්න ඕනේ නැහැනේ. තිසරණ තියෙන කෙනෙකුට ආහාර දුන්නත් ඇතිනේ කියලා. එයි මේකේ අසංකේය කියන ගානම සඳහන් කරලා තියෙනවා. අසංකේයයට වඩා ගණන් කරන්න ඉලක්කමක් නැති හින්දා කියන්න ගානක් නැහැ. නමුත් මහත්ඵල බව දක්වන්නේ ජලයෙන් සහ තලයෙන් බුදුරජාණන් වහන්සේ උදාහරණ දෙකක් පෙන්නලා තියෙනවා. ජලයෙන් දක්වපු උදාහරණය තමයි අපි කියමු පොල් කටුවක වතුර තියෙනවා. ඒ පොල් කටුවේ තියෙන වතුර ප්‍රමාණයට කියනවා අසංකේයයි කියලා. මහ මුහුදෙත් වතුර පිරීලා තියෙනවා. ඒකටත් කියනවා අසංකේයයි කියලා. ඒතර පොල් කටුවේ තියෙන වතුරත් අසංකේයයි, මහා සාගරයේ තියෙන ජලයත් අසංකේයයි. දෙකම අසංකේයයි. නමුත් අපි දන්නවා කොහෙද වැඩි කියලා. ආන් ඒ වගේ තමයි තිසරණ තියෙන කෙනාට දුන්නාමත් අසංකේයයි. අපි මේක තේරුම් ගන්න කියමුකෝ. තිසරණ තියෙන කෙනාට දුන්න අසංකේය පොල් කටුවේ තියෙන වතුර වාගේ. ලෞතර බුදුරජාණන් වහන්සේට දන් දුන්නාම ලැබෙන ආනිසංසයේ අසංකේය මහා සාගරයේ ජලය වගේ. එහෙම තමයි පැහැදිලි කරලා තියෙන්නේ ජලයෙන්. තලයෙන් කියලා කිව්වේ ගොඩ බිමෙන් පැහැදිලි කරපු හැටි. දැන් අපි පින්නතුන් දැකලා තියෙනවනේ අපි
ඉස්සර කොළපා ගන්න කමතක් සුද්ධ කරනවා. ලියද්ද මැද්දෙම බොහොම රවුමට කමතක් සුද්ධ කරනවා. ඒ කමතේ වට ප්‍රමාණයට මේ මහ පොළොව හාරලා මහ පොළොවේ අවසානයේ යනකම්ම පස් ටික ගොඩ දැම්මොත් කොච්චර පස් ප්‍රමාණයක් තියෙනවද? ඒ කමතෙන් ගොඩ දාපු පස් ප්‍රමාණයයි මහ පෘථුවියේ තියෙන පස් ප්‍රමාණය සංසන්දනය කරාම කමතෙන් ගොඩ දාපු ප්‍රමාණය කොයිතරම් ස්වල්පද? එන තිසරණ තියෙන කෙනාට දුන්න අසංඛ්‍ය කමතෙන් ගොඩ දාපු පස් ප්‍රමාණය වගේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට දන් දීමේ අසංඛ්‍ය මහ පෘථුවියේ පස් ප්‍රමාණය වගේ. මේ උදාහරණ දෙකෙන් තමයි මේක පෙන්නලා තියෙන්නේ.